සෑම වසරකම මිලියන ටොන් ගණනක් ප්ලාස්ටික් මිනිස් ක්‍රියාකාරකම් වලින් අපද්‍රව්‍ය විදියට ගොඩබිමට ගංගා ඇලදොලවලට මුහුදට එකතු වෙනවා. හිතලා බලන්න මේ ප්‍රශ්නයට විසඳුමක් ස්වභාව ධර්මය විසින්ම දෙන්න පුළුවන් වුණොත් කොහොමද? අපිට බැක්ටීරියා එකක් රීප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් නම් මේ ප්ලාස්ටික් ගන්න පුළුවන් විදියට ඊට පස්සේ ඒවා අපිට හානිදායක නැති සංගණක විදියට පරිවර්තනය කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් හානිදායක ප්ලාස්ටික් අපිට ප්‍රයෝජනවත් වෙනත් ද්‍රව්‍යයක් බවට පත් කරගන්න පුළුවන් වුණොත් කොච්චර වටිනවද?